අවුරුදු 30ක යුද්ධයකට පැටලලා හිටියා. මේ රටේ හැමතැනම ත්‍රස්තවාදය බැටකාපු පිරිස ඉන්නවා. ලංකාවේ අඩු ගානේ දකුණට යනකම්ම අකුරු ඇස්සෙත් බෝම්බ පිපුරුණා, ගාල්ලෙත් බෝම්බ පිපුරුවා, දෙහිවලත් පිපුරුණා, කොළඹත් පිපුරුණා. ශ්‍රීමා බෝධීන් වහන්සේට ප්‍රහාරයක් එල්ල කරා. එතන හිටපු හාමුදුරුවෝ මැවත් වුණා. ඒ විතරක් නෙවෙයි, දළදා වහන්සේට පහර දුන්නා. මේ ආදි වශයෙන් කාන්තක් කුඩියේ හිටපු ඒ අහිංසක ආගම අදහිමින් හිටපු පිරිස මරලා දැම්මා. එවැනි සමාජයක් තමයි අපිට තිබුණේ. අපිට තිබුණේ මානව අයිතිය ගැන කියනකොට ජීවත් වීමේ අයිතියට වඩා ලොකු මානව අයිතිවාසිකමක් නැහැ රටක. ලෝකෙ ජීවත් වෙන්න තියෙන අයිතිය ලබා දෙන්නට දෙමළ ජනතාව අතර, මුස්ලිම් ජනතාවටත්, සිංහල ජනතාවට, මේ රටේ ඉන්න සියලු පුරවැසියන්ට ඒ අයිතිය ලබා දෙන්න අපිට පුළුවන් වුණා. ඒ අවුරුදු 30ක යුද්ධය අවසන් කරලා අපිට තිබිච්ච විශාලම අභියෝගය තමයි මේ රටේ ආපස්සට ගිහිලා තිබිච්ච අවුරුදු 30ක් අපි ආපහු කොහොමද ඉස්සරහට ගන්නෙ කියලා. අපි අන්නේ සඳහා අපිට වැඩ කරන්න සිද්ධ වුණා. ඒ අතරතුර මේ අවුරුදු යුද්ධය අවසන් වෙනවත් එක්කම අපේ පැත්තට ඇවිල්ලා හිටපු 3 ලක්ෂයකට කිට්ටු ජන කොටසක් අපිට පදිංචි කරන්න තිබුණා. බිම් බෝම්බ අඟලෙන් අඟල තිබුණා. බිම් බෝම්බ අඟලෙන් අඟල තිබුණා. පාරවල් කුඩු කළා, පාලම් විනාශ කරලා, විදුලිය විනාශ කරලා, ඉස්පිරිතාල විනාශ කරලා, රෝහල් ටික, පාසල් ගොඩනැගිලි විනාශ කරලා, මේ සියල්ල නැවත ගොඩනැගීමේ මහා බරපතල වගකීමක් අපිට තිබුණා. අපි බිම් බෝම්බ ඉවත් කරලා, ඒ දෙමළ ජනතාව ආපහු පදිංචි කරලා, දැන් අපිට මුස්ලිම් සහ සිංහල ජනතාව පදිංචි කිරීමේ වගකීමක් තියෙනවා. එළවල දාපු අවුරුදු 20 ගානකට උඩදී පෙළපු මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව ඊටත් වැඩි එළවනකොට යාපනයේ හිටපු ඒ අයට ඔය පළාත පදිංචි වීමේ තියෙන අයිතිය අපි පිළිගත යුතුව තියෙනවා. අපි ළමා සොල්දාදුවෝ නිදහස් කරපු එක ගැන කතා කරන්නේ නැහැ. ඔවුන් පාසල් යවනවා අපි අද. ඒ අය ගැන කතා කරන්නේ නැහැ මේ අය. ඒකට අඩු ගානේ ස්තුති කරන්නේ නැහැ. අපි 24000කට වැඩිය අත්අඩංගුවට ගත්ත, බාර වෙච්ච ඒ ත්‍රස්තවාදීන් අපි ආපහු පුනරුත්ථාපනය කරලා සමාජයට දැම්මා. මොකද මම විශ්වාස කරනවා සමාජය තමයි ඕනෑම කෙනෙක්ව පුනරුත්ථාපනය කරන්න පුළුවන් හොඳම තැන, හිරගෙදර නෙවෙයි. මිනිහෙක්ව හිර කරලා තියාගෙන පුනරුත්ථාපනය කරන්න පුළුවන් කමක් නැහැ. අපි ඊට වඩා සමාජයට එව්වම සමාජයේ ජනතාව විසින් ඒ සමාජය විසින් පුනරුත්ථාපනය කිරීම ගැන අපි විශ්වාසයක් තියලා තිබිච්ච ඉත තමයි අපි එහෙම කරේ. අපි එතනින් නැවතුනේ නැහැ. LLRC කියලා තවත් කොමිසමක් පත් කරා. ඒ වාර්තාවාද ක්‍රියාත්මක කරනවා එක පැත්තකින්. ඊළඟට අතුරුදහන් වූයන්ගේ කොමිසමයි. ඒ සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු දෙනා ඉන්නවා. හමුදාවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඉන්නවා. මේ අය ගැන සොයන්න අපි ලෑස්ති වෙනවා. මේක අපි අලුතෙන් පිට රටින් ආපු බලපෑම් වලට කරපු දේවල් නෙවෙයි. මිනිස්සු පදිංචි කරෙත් බලපෑම් වලට නෙවෙයි. අපි විදේශික බලවේග වලට කියන පල්ලියට අපි නටන්න සූදානම් නැහැ. අපේ රටේ ජනතාවගේ විශ්වාසය තියෙනකන්, ජනතාව අපිත් එක්ක ඉන්නකන් මේ රටේ කිසිම බලවේගයකට මේ ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක
අපි පැහැදිලිව කියනවා. ජාත්‍යන්තර බලවේගවලට. ඒකට ඉඩ තියන්නේ නැහැ අපි. මේ රටේ ජනතාවගේ නිදහස, මේ ජනතාවගේ අයිතිවාසිකම, ජීවත් වීමේ තියෙන අයිතිවාසිකම අපි රැක ගන්නවා. අද රට ඊළඟට අපි සංවර්ධන මාවතකට ඇවිල්ලා තියෙනවා. අද මුළු රටම වැඩබිමක්. අද බලන්න ඔබේ මේ ප්‍රදේශය ගන්න. අද මේ ප්‍රදේශය අධ්‍යාපන තාක්ෂණ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙලා තියෙනවා. අද කොළඹ නගරයේ තියෙන ලස්සන, අද තියෙන පිරිසුදුකම ගැන ඒක ගැන අද ආඩම්බර වෙනවා. ආඩම්බරකින් කියන්න පුළුවන් මේක අපේ රට කියලා. මේ සංවර්ධනය අධිවේගී මාර්ග හැදිලා මේවා මොකටද කියලා අහනවා සමහරු. සමහරු වන්නෝ අධිවේගී මාර්ග අපිට මොකටද? අපි හිමනම් අර නියර දිගේ යන්නද හැමදාම? හැමදාම බර කරත් තිබිච්ච පාර යන්නද? හැමදාම වලවල් වල වැටි එන්නද? අද බලන්න. අද හැම පාරකම කාපට් වැටෙනවා. දැන් අපේ ගම්වල ඉතින් ඈත ගියාම අහන්නේ නෑ කොන්ක්‍රීට් පාර එපා අපිට. තාර පාර අපිට එපා. අපිට කාපට් පාර දෙන්න කියලා. දැන් ඒක තමයි අපේ മന്ത്രിවරු අපිට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. කාපට් පාරක් හදලා දෙන්න. පාරවල් ටික එදා තිබිච්ච වඩා වෙනසක් අද ඇති වෙලා තියෙනවා. පාසල් ටික හැදෙනවා. අපි විශ්වාස කරනවා. මම හිතන්නේ මේ අපි අනාගත පරපුර වෙනුවෙන් මේ කරන අධ්‍යාපනයට කරපු සේවය මම හිතන්නේ අපි සෑහෙන සන්තෝෂ වෙනවා. තාක්ෂණ විෂය ධාරාව හඳුන්වලා දීලා අනාගතයකට අපේ රටේ තරුණයාට තරුණියට අනාගතයක් ගැන හිතන්න, ලෝකය ජයග්‍රහණය කරන්න පුළුවන් සමාජයක් ගොඩනගන්න පුළුවන් තත්ත්වයට අපි හඳුන්වලා දෙනවා. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙනකොට 3%යි මේ දැනුම තිබුණේ. අපේ අධ්‍යාපන සාක්ෂරතාවය 96කට 98කට අද ඇවිල්ලා තියෙනවා. එතකොට මේ දැනුම තිබුණේ තොරතුරු තාක්ෂණය පිළිගන්න තියෙන 3%යි. ඒකත් කොළඹ නගරයේ ආවට පිරිසට. එව නැත්නම් පිටරට ගිහිල්ලා ආපු පරපුරකට මේක තියාගෙන හිටියා මහා තමන්ට අයිති දෙයක් විදියට කොළඹ නගරේ. ඒක 2005න් පස්සේ අපි නැනසල ආරම්භ කරා 750ක් නැනසලවල 3500ක පාසල් වල දැන් මහින්දෝදය පාසල් 1000 දැන් අද ඒක ලංකාව පුරා පතුරවලා තියෙනවා. ඉතින් අපි රටේ පොදුවේ මේ සම්පත් බෙදලා යනවා. අපි ඒක පළාතකට එක තැනකට සීමා කරන්නේ නැහැ සංවර්ධනය. සම්පත් පාසල් රෝහල් මේවා අපි පොදුවේ බෙදා දෙන වැඩපිළිවෙලකට අපි යනවා. ඒකයි අපේ යුතුයකම හා වගකීම. ආණ්ඩුවක් දුන්නේ අපිට ඒක. මට හැම ජාතියක් පිළිබඳව සොයන්න ඕන. හැම ආගමකටම අපි සලකනවා. හැම ජාතියකටම අපි සලකනවා. මේවා පිළිබඳව අපි ඒ අයට මතක් කරලා දීලා තියෙනවා. ඒක නිසා මම විපක්ෂයෙන් ඉන්නවා. මඩ ගහන්න නැතුව තමන්ගේ මේ රටේ ජනතාව වෙනුවෙන් කරන වැඩ කොටසට සම්බන්ධ වෙලා උදව් කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් මේ ගමන අතරමඟ නතර කරන්න ජනතාවගේ පෙළඹෙන්නේ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. ඒකින්ද ඔබ අද ඉන්න අපි හොඳ අපේක්ෂකයෝ ටිකක් දාලා මම ඉල්ලන්නේ අපේක්ෂකයන්ට මනාප නෙවෙයි. අර මනාප තුනක් තියෙනවා. මම ඉල්ලන්නේ බුලත් කොලේට කතරේ ගහලා මේ අධිරාජ්‍යවාදීන්ගෙන් මේ රට බේරා ගැනීම සඳහා ඔවුන්ගේ බලපෑම් වලින් මේ රට බේරා ගැනීමට අපි තා අත්වැල් බැඳගෙන මේ ගමන ඉදිරියට යන්න ඔබ සූදානම් වන්න. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සුබ අනාගතයක්.